Hi everyone, I'm back with the second episode of this talk segment. ගිය සති හතරේ මම හිතන්නේ අන්තිම වීඩියෝ එක දාලා සති හතරක් විතර වගේ ඇති දැන්. මොකුත් රෙකෝඩ් කරගන්න වෙලාවක් තිබ්බේ නැහැ. මම සති දෙකක් විතර ලංකාවේ හිටියේ. ලංකාවේ content ටිකක් හදන්න plan කරගෙන හිටියා මේ වගේ travel කරන දවස් දෙක තුනක. හැබැයි කොහොම හරි ඒ වැඩේ කරගන්න බැරි වුණා. So hopefully maybe next time I travel to Sri Lanka, maybe I will try and do something like this in a more nicer place. අද අපි කතා කරන්න යන්නේ මොහොතක් with Trehan කියන cover segment එක ගැන. මොහොතක් with Trehan කියන cover segment එක හැදුනේ කොහොමද? ඒකේ purpose එක මොකක්ද? අපි තව covers කරනවද නැද්ද කියන එක ගැන මොකද ගොඩක් අය මගෙන් අහලා තිබ්බා. ඒ videos කරේ කවුද? videos audios කරේ කවුද? collaborate උනේ කවුද? ඒ වගේ ප්‍රශ්න වගේක් අහලා තිබ්බා. I hope that's because people are enjoying the videos. So අද අපි මුලින්ම කතා කරන්න යන්නේ මොහොතක් with Trehan කියන segment එක ගැන. මොහොතක් with Trehan කියන segment එකේ main purpose එක උනේ social media traction build කරගන්න එක. ගිය අවුරුද්දේ සැප්තැම්බර් වල මම හිතන්නේ මම story එකක් දාලා තිබ්බ Instagram එකේ question එකක් දාලා මම covers වගේක් කරන්න plan කරන් ඉන්නවා මේවට සින්දු recommend කරන්න කියලා. ඒ recommendations 10ක් 15ක් විතර ඇවිල්ලා තියෙනවා නැති. ඒ recommendations වලින් සින්දු 5ක් තෝරගෙන තමයි අපි මේ වැඩේට බැස්සේ. Audio recordings, audio production, music, piano tracks ඒ ඔක්කොම arrange කරේ Pi Records එකේ ජලිත තමයි ඒ ඔක්කොම ටික audio පැත්තේ වැඩ ටික කරේ. video පැත්තේ වැඩ කරන්නේ මගේ කලින් video වැඩ ඔක්කොම කරපු ඒ සීනවන්තේ video එකක් කරෙත් Magic Monkey Productions එකේ මේකෙත් ජනාදර තමයි video planning වැඩේ. එතකොට ඒ execute කරගත්ත plan එක concepts මමයි ජනාදරයි එකතු වෙලා හැදුවේ. crew එකක් හිටියා මේ වැඩේට. ඒ කියන්නේ ලේසියෙන් කරපු වැඩක් නෙමෙයි. අපි දවස් දෙකක් අපි videos shoot කරා and එක දවසක් අපි audio recordings කරා. පළවෙනි දවසේ audio recordings කළා. ඊළඟ දවස් දෙකේ අපි මේ videos පහම shoot කරා. මොහොතක් with Trehan කියන මේ concept එකේ තියෙන්නේ cover segment එකක්. විනාඩි දෙකක් දෙකමාරක් විතර තමයි සින්දුව යන්නේ. full song එක නෙමෙයි තියෙන්නේ. එතකොට tracks හරිම simple but මිනිස්සුන්ට අහන්න ලේසි වෙන්න videos කරලා තියෙන්නේ ඔක්කොම portrait. මේවා aim කරලා තියෙන්නේ TikTok, Instagram platforms වලට දාන්න. මොකද මේවා covers because we have to make sure that we don't use these on streaming platforms. අපිට ඕනේ ලස්සන videos ටිකක් කරන්න, චූටි covers ටිකක් එළියට දාන්න, you know, to get some traction at the end of the day. So basically how it works is I had initially ජලිතත් එක්ක plan එක ගහලා අපි audios මෙන්න මේ සින්දු ටික තමයි කරන්නේ. ජලිත තමයි piano arrangements, එතකොට music තනිකරම music production එක කරලා තියෙන ජලිත. ඒ හැම cover එකකම මේ වෙනකොට covers 4ක් එළියට ඇවිල්ලා තිනවා. තව එකක් එළියට එන්න තියෙනවා before the original start coming out. ඒ audios ටික ජලිත plan කරා. ජලිත ඒ ටික execute කරලා දිනනවා ගානට. එතකොට අපි ගිහිල්ලා අපි එක දවසක් ඇතුළත සින්දු පහම record කරා, voicing කරා. ඊට පස්සේ ජනාදර දවස් දෙකකට plan කරගෙන තිබ්බා tight schedule එකක shoots ටික කරන්න. අපි පටන් ගත්තේ මං හිතන්නේ ගල්කිස්සේ මං හිතන්නේ දවල් දෙක මාට විතර වගේ වෙන්න ඇති අපි shoot කරනකොට පළවෙනි එක. අපි හැම වීඩියෝ එකකටම මං හිතන්නේ පැය දෙකමාරක් 3ක් විතර වගේ ගත කරන්න ඇති එක cover එකක් shoot කරන්න පළවෙනි දවසේ. පළවෙනි දවසේ videos ටික shoot කරලා ඉවරනකොට පාන්දර 3ට විතර ඇති. එහෙම්මම අපි ගෙදර ගිහලා rest කරලා ඊළඟ දවසේ අපි shoot කරේ දැන් release කරලා තියෙන චන්ද්‍රයන් පිදු cover එකයි අංජලික cover එකයි. ඒකටත් මං හිතන්නේ අපි පැය 8ක් විතර වගේ ගත කරන්න ඇති. ඒ අපි ඉන්ඩෝ කරපු shoot එකේ inspiration එක අපිට ආවේ YouTube එකේ තියෙනවා colors කියලා segment එකක්. මං හිතන්නේ French segment එකක් if I'm right. I'm not really sure but I think it's a French production. And ඒකෙන් තමයි අපිට මේ idea එක ආවේ මේ වගේ වැඩක් කරමු කියන එක. We are very happy with the feedback we've got and we have one more to come. And if anyone wants to get in touch with any of the people that I've collaborated with on this particular production, ඔයගොල්ලන්ට contact details ඕන නම් මට message එකක් දාන්න නැත්නම් comment එකක් දාන්න. මම මේ දාන videos වලත් මම tag කරන්නම් මේ crew එක අපිත් එක්ක වැඩ කරපු. We had a really good DOP called Ashi. He's a very good up and coming guy. මම details ටික දාන්නම් මේ video එකේ tag කරන්නම්. ඔයගොල්ලන්ටත් මොකක් හරි cover එකක් හරි audio එකක් හරි කරගන්න ඕන නම්
please make sure that you'll go ahead, contact these people. They're very nice people to work with, and I hope to see more people actually coming out and doing more covers, doing videos, doing originals and all of that. මේ මොහොතක් with Trehan කියන segment එක is something that is going to end at some point. මොකද අපි plan කරගෙන ඉන්නවා තව සති 3කින්වත් අඩුම ගානේ originals ටික release කරන්න එළියට. මම හිතන්නේ මම ඊළඟ segment එකේ කතා කරන්නම් originals ටික ගැන. මොකද්ද එන්න තියෙන originals, කාත් එක්කද අපි originals වලට මම collaborate කරලා තියෙන්නේ, කවුද production කරන්නේ, ඒ details ටික අපි හිමීට මම ඊළඟ episode එකක මම හිතන්නේ original එක release කරාට පස්සේ කතා කරන්න පුළුවන්. දැනට මොහොතක් with Trehan කියන එකේ I really want to thank everyone who suggested these songs, and I want to thank everyone who was involved in the production, everyone who watched the video, everyone who liked the videos, everyone who commented on the videos, and everyone who shared. I will try and do more of these as time permits, because we want to maintain a certain level of quality. Quality එක maintain කරලා content හදනවා කියන එක එච්චරම lazy වැඩක් නෙමෙයි. We will try to keep up that level of content quality for any other covers that we do in the future. That's about it for මොහොතක් with Trehan. දැන් මේ ඊළඟ cover එක මම හිතන්නේ බොහෝ දුරට තව සති 2කින් විතර එන්න තියෙන ඊළඟ cover එක ආවට පස්සේ අපි already plan කරගෙන ඉන්නවා මගේ first original එක release කරන්න. ඒකත් මමයි තව very talented producer කෙනෙක් එක්ක collaborate කරපු original එකක්. I am very excited to put it out, and I will keep you updated on how it goes in the next coming weeks. Once again, when you see these videos, please drop a like, drop a comment. මම ගිය පාරත් ඒ වගේ comment කරන්න. If you all want me to talk about something, just drop a comment. I just wanted to also address one more thing that I recently noticed. ඕගොල්ලෝ මං හිතන්නේ නිවුස් එකේ දකින්න නැති දැන් සති දෙකකට විතර කලින් ලංකාවේ මේ තිබ්බ කන්සර්ට් එකක වෙච්ච ප්‍රශ්නයක්. මිනිස්සු ගොලප්පු වෙලා PA එක පොළොවේ ගාලා ලයින් ඇරේස් බිම දාලා බෑන්ඩ් වල බඩු කුඩු කරලා ඉතින් මේ ප්‍රශ්නේ ගැන I saw a lot of people, my own friends, musicians who have put up posts, and to be honest, this is absurd. මම කලින් බෑන්ඩ් එකක හිටපු කෙනෙක්. මම අවුරුදු 5-6ක් අපි බොහොම අමාරුවෙන් බඩු එකතු කරගෙන මේ කිසිම බඩුවක් මේ රුපියල් 500ට 1000ට ගන්න බඩු නෙමෙයි. මේ මියුසිෂන් කෙනෙක්ගේ ගිටාර් එකක්, ඩ්‍රම් කිට් එකක්, මේ හැම දෙයක් මේ ඒ තමන්ට හරිම වටිනා කියන දේවල් මේ වගේ මිනිස්සු මේ වගේ වැඩ කරන එක ඇත්තටම හරිම කැත වැඩක්. I feel like the organizers could have had better security. මේ ප්‍රශ්නෙත් එක්ක දැන් මේ ඇවිල්ලා තියෙන අලුත්ම ප්‍රශ්නේ තමයි මේ අර ආටිස්ට් නැග්ගේ නැහැ, මේ ආටිස්ට් නැග්ගේ නැහැ. I think මේ පරණ මොකක් හරි ඉන්ටර්විව් එකක ගිය වීඩියෝ එකක් මම දැක්කා ඊයේ. කවුරු හරි කොන්සර්ට් ඉවෙන්ට් ඕගනයිසර් කෙනෙක් කියනවා වස්තිට මම මෙච්චරක් ගෙව්වා, ශාන් පුතාට අච්චරක් ගෙව්වා, මෙයාට මෙච්චරක් ගෙව්වා, ආරයාට අච්චරක් ගෙව්වා කියලා මේ ඉවෙන්ට් ඕගනයිසර් කෙනෙක් ඉන්ටර්විව් එකක කියනවා. මං හිතන්නේ ඒ පරණ ඉන්ටර්විව් එකක් මේ වෙච්ච ප්‍රශ්නෙත් එක්ක තමයි ඔය ඉන්ටර්විව් එක ආයෙත් දැන් මේ සෝෂල් මීඩියා වල පොඩ්ඩක් අප් වෙලා ඇවිල්ලා තියෙන්නේ. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔය හැම මියුසිෂන් කෙනෙක්ම තමන්ගේ බ්‍රෑන්ඩ් එක හදාගන්නේ නිකන් ගෙදර ඉඳන් බුදියගෙන නෙමෙයි. ඒගොල්ලෝ මහන්සි වෙලා කන්ටෙන්ට් හදලා, මියුසික් හදලා, සල්ලි වේදම් කරලා, කට්ට කාලා, රෙකෝඩ් කරලා, වීඩියෝ කරලා, ඒවා රේඩියෝ වල ප්ලේ කරලා බොහොම අමාරුවෙන් තමයි මිනිස්සෙක් සින්දුවක් හදනවා කියන එක එච්චර ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒක නිසා මේ ඒ හදාගන්න බ්‍රෑන්ඩ් එකේ වැලියු එකට තමයි මිනිස්සු සල්ලි ගන්න ඇවිල්ලා කොන්සර්ට් එක පර්ෆෝම් කරන්නේ. මං හිතන්නේ නිකන් ඉන්ටර්විව්ස් වල ඇවිල්ලා අරයට මෙච්චරක් ගෙව්වා, මෙයාට මෙච්චරක් ගෙව්වා කියලා නිකන් බොරුවට කියවලා වැඩක් නැහැ. අඩුම ගානේ කොන්සර්ට් එකක් ඕගනයිස් කරනවා නම් පොඩ්ඩක් හරියට සිකියුරිටි දාලා හරියට ඔඩියන්ස් එක කන්ට්‍රෝල් කරන්න ගන්න ඕනේ. ඒ ස්ටෙප්ස් ටික ගන්න එක තමයි ඕගනයිසර් කෙනෙක්ගෙන් වෙන්න ඕනේ. නැතුව මේ එක ආටිස්ට් මෙච්චරක් ගත්තා, අච්චරක් ගත්තා කියලා ඇත්තටම කියලා වැඩක් නැහැ. මොකද ඒ වීඩියෝ එකේ මම දැක්ක මිනිස්සු කමෙන්ට් කරලා තියෙනවා මිනිස්සු 10000ක් එයිද, 5000ක් එයිද, 2000ක් එයිද,
ටිකට් එක මෙච්චරයි ටිකට් එක අච්චරයි කියලා මම දැක්ක කමෙන්ට්ස් දාලා තියෙනවා. හැබැයි ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනේ එක දෙයක් තමයි කොන්සර්ට්ස් කරන අය සල්ලි හොයන්නේ ටිකට්ස් වලින් විතරක් නෙමෙයි. කොන්සර්ට්ස් කරන අය සල්ලි හොයනවා ස්පොන්සර්ස්ලාගෙන් ඇඩ්වර්ටයිස්මන්ට්ස් වලින්. ඉතින් කොන්සර්ට් ඕගනයිසර්ස්ලා කොන්සර්ට් කරන්නේ මේ අතේ තියෙන සල්ලි නැති කරගන්න නෙමෙයි. ඒක හින්දා ආටිස්ට් කෙනෙක්ට පේමන්ට් එක හරියට කරන්නේ නැතුව ඒ ආටිස්ට් ස්ටේජ් එකට නැග්ගේ නැහැ කියලා මෙහෙම ප්‍රශ්නයක් වුණාම ඒ ආටිස්ට් බැනලා වැඩක් නැහැ. ආටිස්ට් කෙනෙක්ට පේමන්ට් එක හරියට කරනවා නම් ඒ ආටිස්ට් ස්ටේජ් එකට නගින්න කලින් ඒ ආටිස්ට්ගේ පේමන්ට් එක කරන්න ඕන. මොකද පේමන්ට් එකක් නැතුව ආටිස්ට් කෙනෙක් ස්ටේජ් එකට නගින්න නැත්තේ ඒ ආටිස්ට් මීට කලින් එහෙම ස්ටේජ් එකට නැගලා පේමන්ට් හම්බෙලා නැතුව කටු ගාලා තියෙන හින්දා වෙන්න පුළුවන්. ඒක හින්දා ඕගොල්ලෝ කවුරු හරි මේක බලන කවුරු හරි කොන්සර්ට් එකක් ඕගනයිස් කරන්න ප්ලෑන් කරන් ඉන්නවා නම් ඕගොල්ලෝ ගන්න ආටිස්ට්ලා ඕගොල්ලෝ ඇඩ්වර්ටයිස් කරනවා නම් ආටිස්ට් කෙනෙක් එනවා කියලා ඒ ආටිස්ට් එක්ක කතා කරලා හරියට මේ පේමන්ට්ස් ටික කරන්න. නැතුව නිකන් බොරුවට මේ වගේ ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ ගිහිල්ලා අර ආටිස්ට් ස්ටේජ් එකට නැග්ගේ නැති හින්දා තමයි මේ කොන්සර්ට් එක මෙහෙම වුනේ. මේ ආටිස්ට් නැග්ගේ නැති හින්දා තමයි PA එක කුඩු කරේ. එහෙම කියලා හරියන්නේ නැහැ. මොකද ඔය කුඩු කරපු PA සිස්ටම් වල ගණන් අපි දන්නවා. ඒවා මේ එසේ මෙසේ ගණන් නෙමෙයි. මිලියන්ස් වල millions and millions worth of equipment and මිනිස්සු මුළු ජීවිතේම කැප කරලා තමයි ඒ වගේ බඩු ගන්න. ඒක හින්දා ඒ වගේ බඩු කුඩු කරන්න තරම් මෙන්ටැලිටි එකක් තියෙන මිනිස්සුන්ට ඇත්තටම මේම කොන්සර්ට් කරලා තේරුමකුත් නැහැ. ඒක හින්දා I think the only thing that I have to say is කොන්සර්ට් එකක් කරනවා නම් කරුණාකරලා හරියට සිකියුරිටි දාන්න. ඒ වගේ මේ කොන්සර්ට් එක හරියට ප්ලෑන් කරන්න. නිකන් ආටිස්ට්ලව ඇඩ්වර්ටයිස් කරලා මිනිස්සු ගෙන්නගෙන ඒ ආටිස්ට් නගින්න කලින් ඉතුරු සල්ලි පස්සේ දෙන්නම් කියලා ආටිස්ට්ලව නගන්න එපා. That's not how you do it. මොකද ඉන්ටර්නැෂනල් ආටිස්ට් කෙනෙක් ආවට පස්සේ දැන් අපි ඉන්ටර්නැෂනල් ආටිස්ට් කෙනෙක් ලංකාවට ගෙන්නුවම ආටිස්ට්ගෙන් ගිහිල්ලා අහන්නේ නැහනේ මේ සල්ලි පස්සේ දෙන්නම් එහෙම කියලා. ඉතින් ඒ වගේ නම් ලංකාවේ ඉන්න ආටිස්ට්ලටත් ඒ වගේම සලකන්න. එතකොට මේ දැනට ඉන්ඩස්ට්‍රි එකේ මේන්ටේන් කරන, ඒ කියන්නේ යම්කිසි තැනක් මේන්ටේන් කරන ආටිස්ට්ලා යම්කිසි ගාණක් ගන්නේ ඒ ආටිස්ට්ලා ඒ මේන් හදාගත්ත බ්‍රෑන්ඩ් එකත් එක්ක. එතකොට ඒ වගේ ලෙවල් එකකට ලංකාවේ මියුසිෂියන්ස්ලා දැන් ඇවිල්ලා තියෙන එක ඇත්තටම හොඳ දෙයක්. I think it's very wrong that people treat musicians like this. ඒ බෑන්ඩ් එකේ ඉන්නෙත් මහන්සි වෙලා බඩු අරගෙන equipment අරගෙන පරිස්සමෙන් equipment තියාගෙන ඉන්න musiciansලා ඉන්න බෑන්ඩ් එකක්. I feel very sorry for all of them, and I saw a post I think the drummer had put. It's just very sad. Even for bands, what I would ideally say is ඊළඟ පාර කොන්සර්ට් එකක් ගහනවා නම් demand කරන්න security, demand කරන්න safety, demand කරන්න payments හරි වෙලාවට. මේ නැත්තම් මේ වගේ දේවල් වෙන්න තියෙන possibility එක තව වැඩි වෙන එක විතරයි වෙන්නේ. And I hope this doesn't happen again anyways. That's it about that. Anyways, now that we have got that out of the way, lot of exciting things coming up in the future. I have a very wonderful talent manager who is working behind the scenes back in Sri Lanka. Apart from that, stay tuned with the social media posts that I make. ගිය පාර මං හිතන්නේ TikTok එකේ comment එකක් දාලා තිබ්බ විවෘතාර්ථිකය ගැන කතා කරන්න අයියේ කියලා. විවෘතාර්ථිකය ගැන කතා කරන්න නම් නෑ මල්ලි. විවෘතාර්ථිකය ගැන කතා කරන අය ඕන තරම් ඉන්නවා ලංකාවේ. So I will try to stay away from politics and all of these other nonsense, and I will talk about things that I know. So yeah, leave a comment, and this is it for today. I mean, it was a rant, but I hope you enjoyed it. Thank you.